පුරා සංගීත ලෝකයේ ඉහළම තැනක ඉන්න සංගීත කණ්ඩායමක් විදිහට අපිට BTS හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම මේ කණ්ඩායමේ ඉන්න කොල්ලෝ 7 දෙනාට පිස්සුවෙන් වගේ ආදරය කරන ප්‍රේක්ෂකයෝ ලෝකෙ මිලියන ගණනක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයන්ගෙන් ලංකාවේ ඉන්න අපේ YouTube channel එක බලන BTS fans තමයි අද මේ වීඩියෝ එක. මොකද අපි කලින් කතා කරපු BTS වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා අපි තීරණය කළා BTS කණ්ඩායමේ සමාජිකයන් ගැන විශේෂ වීඩියෝ කීපයක් කරන්න. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම ආදරය කරන BTS කණ්ඩායමේ ජනප්‍රියම ලස්සන කොල්ලා වෙන කිම් ගැන. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකල් බැලුවොත් මේ සුපිරි තරුව ගැන ඔයාලා කවදාවත් අහලා නැති විස්තර ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. මේ වගේ ලස්සන වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube මේ අපූර්ව ලස්සන කොල්ලා සමුන්ව හඳුන්වන්නේ වී කියලා. ඒක අපි හැමෝම දන්නවා. ඒ කොහොම වුණත් විවිධ සිද්ධීන් නිසා වීට තව නම් ගණනාවක් පට බෙදලා තියෙනවා. ඒ නිසාම මෙතෙන් පටන් වීඩියෝ එකෙත් අපි භාවිතා කරන්නේ වී කියන නම තමයි. වීගේ උපන්දිනය වෙන්නේ 1995 වර්ෂයේ දෙසැම්බර් 20. ඒ නිසා දැනට වයස අවුරුදු 25යි. ඉතින් මේ අපූර්ව කොල්ලා BTS බෑන්ඩ් එකට ඇවිල්ලා ජනප්‍රිය වෙන්න කලින් ඩේගු කියන ගමේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. වී කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කොරියාවේ ඉපදිලා කොරියාවේ හැදුන වැඩුණ නියම කොරියානු ජාතිකයෙක්. පවුලේ සමාජිකයන් ගත්තොත් මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. එයාලගේ නම් තමයි නංගි කිම් යොන් චින්, මල්ලි කිම් ජොන් ග්යෝ. මේ වගේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියත් සංගීත ජීවිතයේ කාර්යබහුලත්වයත් එක්ක එයාලා එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න නොලැබීම ගැන පසුතැවෙනවා කියලා වී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වීගේ තාත්තා මොහු ඉපදිච්ච ගමේ හොඳ ගොවියෙක්. ඒ නිසා සංගීතයෙන් ජීවිතේ වෙනසක් සිද්ධ නොවුණා නම් Tamanට වෙන්නේ ගොවියෙක් විදියට ජීවත් වෙන්න තමයි කියලා මාධ්‍ය සාකච්ඡාවලදී වී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම BTS සංගීත කණ්ඩායමට අවසානයේට සම්බන්ධ වෙච්ච සමාජිකයා වෙන්නේ මොහොම තමයි. සම්බන්ධ වෙන්නේ ඉතාම අමුතු විදියකට. BTS කණ්ඩායමට ඇතුළත් වෙන්න වී මුල්මඩියේ තියන්නේ Big Hit Entertainment ආයතනයේ voice training වැඩසටහනකට සහභාගී වෙලා. ඒ සහභාගී වෙලා තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන් විතරක්ම නෙවෙයි. තමන්ගේ උසස් පාසලේ යාළුවන්ගේ බලපෑම් මත තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. යාළුවෝ මෙයාව එදා ඒකට සහභාගී කෙරුවේ නැත්නම් අපි කවුරුත් කවදාවත් මේ අපූර්ව තරුණයා අඳුරන්නේවත් නැති වෙන්න තිබුණා. මොකද එදා ඒ සහභාගී වීම තමයි වීගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උනේ. ඒ වගේම වී කියලා කියන්නේ BTS කණ්ඩායමට වාසනාව ගේන කණ්ඩායම් සගයා කියලා අනිත් හැමෝම විශ්වාස කරනවා. මේ අපූර්ව වාසනාවන්තයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් අපි ගත්තොත් ලග්නය වෙන්නේ මකර ලග්නය. ආසම පාට වර්ග කීපයක් තියෙනවා. කළු පාට, සුදු පාට, කොළ පාට, පැබිලි වර්ණය, අලු වගේ පාට ගොඩක් තියෙනවා. මේ පාට වලින් වැඩියෙන්ම ආස අලු පාටට කියලා එයා සම්බන්ධ වුණ මැගසින් ඉන්ටර්වියු එකකදී සඳහන් කරලා තියෙනවා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අලු පාට කියලා කියන්නේ කළු පාටත් එකතු වුණ සුදු පාටත් එකතු වුණ ගුප්ත හැඟීමක් වෙන පාටක් කියලා වී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වී කියලා කියන්නේ සුරතලුන්ට බොහොම ආදරය කරන කෙනෙක්. ඒ නිසාම මෙයාගේ ළඟ සුරතලුන් 4 දෙනෙක්ම ඉන්නවා. එයාලා ගත්තොත් හන්ජි කියලා හුරතල් පුරුෂෙක් ඉන්නවා. සොන්චි, යොන්සොන්, යොන්ටාන් කියන ලස්සන බලපටව 3 දෙනෙකුත් ඉන්නවා. BTS කණ්ඩායමේ කොල්ලෝ 7 දෙනාගෙන් ගෑනු ළමයි අතර වැඩිපුරම ජනප්‍රිය කෙනා වෙන්නේ මේ ලස්සන කොල්ලම තමයි. ඒ වගේම වීට තියෙන තව විශේෂ දක්ෂතාවයක් තමයි සෙක්සෆෝන් වාදනය. වී සෙක්සෆෝන් වාදනය කරන්න පටන්ගෙන තියෙන්නේ පාසලේ පහළ පන්තිවල ඉඳලාමයි. වී කියලා කියන්නේ කොරියානු භාෂාවට අමතරව ජපන් භාෂාව ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් වගේම ජපානයට දැඩි ලෙස ආස කරන කෙනෙක්. තව ආසාවක් ගත්තොත් ලෝකේ තියෙන විවිධ භාෂා කතා කරන්න ඉගෙන ගන්නත් වීගේ විශේෂ කැමැත්තක් තියෙනවා. ඒ නිසාම යාළුවොත් එක්ක සතුටින් ඉන්න වෙලාවට චිත්‍රපටිවල පිටසක්වල ජීවීන් භාවිතා කරන අමුතු භාෂා පවා කතා කිරීමේ හැකියාවක් මේ අපූර්ව කොල්ලට තියෙනවා. මේ වගේ වීගේ පිස්සු වැඩ ගැන කණ්ඩායමේ අනිත් සමාජිකයෝ ඉන්ටර්වයුව වලදී විස්තර සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වීට පොඩි හැබිට් කිහිපයක්ම තියෙනවා. මේව මොනවද කියලා ගත්තොත් නිතරම කට ඇරගෙන ඉන්න එක,
නිතරම තමන්ගේ නියපොතුහපන එක, tamun ආස මොනවා හරි දෙයක් දැක්කම ළඟට ගිහිල්ලා ඒ දේ අල්ලලා ඔම්මා කියලා හයියෙන් කෑ ගහන මහා අපූර්ව පුරුද්දක් මේ ලස්සන කොල්ලට තියෙනවා. තව විස්තර ගත්තොත් ඊගේ ආසම අංක වෙන්නේ අංක 10. කන්න කැමති ආසම කෑම තමයි චප්චේ. මේ කෑම වර්ගයේ කොරියානු කෑම වර්ගයක්. ඒ වගේම වී පොඩි ළමයෙක් වගේ සබන් බෝල පුම්බන්නත් ගොඩක් ආසයි. ඔන්න දැන් අපි කියන්නේ වීට පිස්සුවින් වගේ ආදරය කරන කෙල්ලෝ සෙට් එකට සුපිරි ආරංචියක්. මේ ලස්සන කොල්ලා කොච්චර ලෝකේ ජනප්‍රිය වුණත් ප්‍රසිද්ධ වුණත් වී කියලා කියන්නේ Tamanගේ පෙම්වතිය තවම හොයන කෙනෙක්. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාටත් ඔන්න chance එකක් තියෙනවා. වී යාගේ ආදරවන්තිය වෙන්න සුදුසු ගැහැණු ළමයාගේ ගති ලක්ෂණ අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙනවා. ඔයාටත් ඒවා තියෙද කියලා දැනගන්න ඕන නම් වීගේ page එකට ගිහිල්ලා බලන්නකෝ. ඒ වගේම වී කියලා කියන්නේ කුඩා ළමුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ නිසාම Tamanගේ ආදරවන්තිය ලැබුණම එයාව කසාඳ බැදලා ලස්සන කොල්ලෝ 4 දෙනෙකුයි සුරංගනාවියක් වගේ පුංචි කෙල්ලෙකුයි Tamanට ඕනි කියලා වී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කවදා හරි කසාඳ බදින ගෑනු ළමයා හොට් චොක්ලට් හදන්න දන්න සුදු පාට ඇඳුම් වලට ගොඩක් කැමති තමුන්ගේ පවුලේ අය ආදරණීයව බලාගන්න කෙනෙක් වෙන්නත් ඕන කියලා වී සඳහන් කරලා තියෙනවා. මේ අපූර්ව ලස්සන කොල්ලට තියෙන තව දක්ෂතා ටිකක් ගත්තොත් නර්තනයටත් රංගනයටත් ගොඩක් දක්ෂයි. නර්තනය ගත්තොත් සාමාන්‍ය නර්තනය නෙමෙයි. ගොඩක් වේගවත් විදිහට අපූර්වට නර්තනයේ යෙදීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම වී කියලා කියන්නේ හොඳට රඟපාන්නත් පුළුවන් නළුවෙක්. 2016 වසරේ නිකුත් වුණ KBS 2 නාලිකාවේ විකාශය වුණ ඉතාම ලස්සන කතාවකටත් වී රංගනයෙන් දායක වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තොත් වීට ලස්සන ආදර්ශ පාඩයක් පවා තියෙනවා. ඒ තමයි මම ජීවිතේ ළඟා වෙන්න අවශ්‍ය තැනට ළඟා වෙලා ඉන්නේ. ඒ ජීවිතේ තව සරල වෙන්න ඕන. හැමදාම උදේ නැගිටලා ජීවිතේ වෙනුවෙන් උපරිම දේ කරන්න ඕන. ඒකයි මගේ කැමැත්ත. මේ වගේ ලස්සන ජීවිතේට වැදගත් වෙන ආදර්ශ පාඩයක් වී තමන්ගේ ජීවිතය වෙනුවෙන් භාවිතා කරන එක සතුටු හිතෙන කාරණයක්. මොකද ඒ ආදර්ශ පාඩයෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. ඉතින් අපි හැමෝම ආදරය කරන ලෝකයේ මිලියන ගාණක් පිස්සු වට්ටපු වී ගැන ඔයාලා දන්නේ නැති ගොඩක් තොරතුරු දැනගත්ත කියලා අපි හිතනවා.